හෙල්ලෝ ගයිසින් ඔන්න තවත් අලුත් වීඩියෝ කරන කාලයකට පස්සේ ඇවිල්ලා තින්නේ මම. ඉතින් අද ගහන්න යන්නේ Forza Horizon 6. ඉතින් අද අපි හදන්න යන්නේ R34 එකක් GTR එකක්. ඉතින් බලමු වාහන ගන්න ඕනේ මුලින්ම. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපි යන්න ඕනේ පෙට්‍රල් පොඩ්ඩක් ගහගන්න. මේ මම දැන් පදින අවුඩියට බලමු පෙට්‍රල් පාරක් ගහගෙන කාර් එක ගන්න අපි යමු. බලන්න ලස්සන ටවුන් එක නිකන් බල්බ් දාලා බිල්ඩින් වල බල්බ් නෙවෙයි ලයිට් දාලා කරන්ට් බිල මේ දවස්වල වැඩි. ඉතින් පෙට්‍රල් බිලත් වැඩි. පෙට්‍රල් බිලනේ පෙට්‍රල් වල ගාන. ඉතින් ලීටරයක් 400ට ඔන්න වෙන්න තියෙන්නේ. දැන් පෙට්‍රල් පාරක් ගා ගන්න ඕනේ. ෂේප් එක යන්. මම මේ ලස්සන view එක බලන්න ආවා guys. බලන්න ලස්සන කොහොමද? ඉතින් මේ දවස්වල පදින්නේ කොල්ල අවුඩියක්. අවුඩියෙන් අපි මාරු වෙන්න යන්නේ R34 එකකට. මුලින් යන්න අපි ෂෙඩ් එකට ගන්න. දිගු ගමනක් යන්න තියෙනවා R34 එකක් ගන්න. මෙතනින් අපි වමර දාන්න ඕනේ. මේ හරියම ෂෙඩ් එකක් තියෙනවා මම මැප් එක බැලුවා. යයි. පාර වාහන අඩුයි guys. මොකද පෙට්‍රල් දාගන්න මිනිස්සුන්ට බෑ දැන් ඉස්සර වගේ. මාර්ගවත් අවුහරණක් නැහැ. ඉතින් වීඩියෝ මුලදම කියනවා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් පාරක් දාන්න, සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න, ෆලෝ පාරක් දාන්න ගෙම්ම. අන්න දියනවා පුතා ෂෙඩ් එක. වාහනේනවා පෙට්‍රල් 400යි ගණන් ගයිස්. මේ කට කොහෙද තියෙන්නේ? කට මේ දැක්කේ. මේව නවත්තන්න ඕනේ. අන්න හරි. ඉස්සරහ බොම්බෙට දාමු. අම්මට මේ කවිෂද? හෙලෝ? කවිෂ? දැන්නවද ඉවසෙට අරගෙන මොන පොට්ටක් බලන්න. යෝ අම්මට කවිෂ. මේ ඔයා කොහෙද අනේ මේ මම මේ පැත්තෙන් ගියක් ගන්නවා බම් මේ පෙට්‍රල් බොනවානේ බම් මේ දවස්වල. ඒකනේ මාර ගන්න. අද මචං මේ ඔය මොකද්ද ඔය වණ්ඩියක් ඕකේ පෙට්‍රල් බවුසරයක් අරන් යන්නේ ඔය ඕක පිළිගන්නේ. ඒක තව ඈ බා මේක 1987 බෙන්ස් එක. මොකද්ද ඕක 1900 87 බෙන්ස් එක. 87 බෙන්ස් එක. හට්ටෝ. ඕකට මචං බවුසරයක් පිටිපස්සෙන් තියාගෙන යන්න යනවා සුත්තා. ඔව්. පොඩ රේස් කරලා වෙනවද බලන්න. අම්මලා දිවි. මේක කේස් එක මචං. ඔබ අඳුරන කාර් විකුණන එකෙක් නැද්ද බං? මට R35 එකක් ගන්න ඕනේ බං. සල්ලි ටිකක් පොඩ්ඩ මචං සෙට් වුණා. මොනවාද සම්පූර්ණ ගෙවන්න ගන්නද ඔයාලට ඕනේ නැත්තම් නෑ බං ලීස් එකක් දාන්න බයන්නේ. ලීස් එකක් මචං. දෙන්නම් අනේ ඔයාලට. මේ සාමාන්‍ය කොහොමද දෙන්නේ ලීස් එක? මට මචං 50 ගෙවන්න පුළුවන් වෙයි. ඔව්. ඉතුරු ටික ලීස් තමයි පඩියෙන් කැපෙන විදියට බං. පුළුවන් වෙයි නේ? පුළුවන්. එලගිරි ඒ මට එන පෙන්නහම බං. ඔය තියෙන පොට් එක. හරියට. කාර් නැද්ද ෂෝරූම් එක නැද්ද? මේ යා දෙන්න මෙයා. එලගිරි. කවුද කොහෙද? කොමඩ මේ වහිනවනේ ඔය. ඒක නිවාර සීන් එක. වහිනවා ලෙඩක් කරන්න යද්දී කරේ. ඕ මේ කඩුවෙල යට වෙන්න හදන්නේ බං. ඒක තමයි අනේ. ඔය කේස් මේ පැත්තේ. වාස්තු මලු යන්න වහින්නේ. ඒකනේ. දෙන්න ගතිය කියනවා. මේ පැත්තේ මචං මේ එළවලු උන්ට විකුණනවා නේ. මගා කරන සීන් එකේ ඉන්නේ. මචං එළවලු ටිකක් කරන්නේ. අන්න. දැක්කනේ ලෙස්සර හරියන්නේ නැහැ. එනවා මල්ල ගෙලියයි. ඕත මාරු කරන්නේ නේද? ඉන්නේ බා. හරි හරි. එන්නවද? එන්නාගේ. උදේකින් කාමද? මෙතනද? ඔව්. චා. එනන් තා යකෝ මේ මා කොල්ලහන නෙවෙයි එකක් ගන්න. මොකක්ද මේ බා? නෑ. බයේ බෑබා. ආයිසින් දාන්නවා. කොල්ලහන එකක් ගන්නවත් දන්නේ නැහැ. නෑ. මේ කුයිනේ බෑබෝ දිනවා මොකද? අම්මට උ. ඔයා එනවා. ආර දිග යනවා අන්න උබයිමයි. ඔව්. චා. උතුස් අය ලස්සනයි අනර්ගයි. අම්මා. කෙලින්ම ගැම්මට යන්නේ. ඉතින් ගැම්මට මචං වාහන දෙකේ වැස උඩානුස්සයි දන්නේ නැහැ අපි බැහැපු වාහනේ හරිනේ. ඔටෝ එකකින් බං යන්න ඕනේ වාහන බලන්න. නැත්නම් බයිසිකලේ තමයි මචං. වාහන ගන්න යන්න ඕනේ එහෙම. එහෙනම් ඔයාව එක්කන් ආවත් දැනට.
හරි 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 පේන්ට් එක ගන්නයි වගේ ඔන්න එනක් මාට පේනවනේ මගේ ලස්සන කරච්චි පිරියක් බලමු වාහන මොනවද තියෙන්නේ නැතුළු කියලා යා guys අපි බලමු වාහනේ ඇරලා කරලා මොකද තත්ත්වය කියලා ආම්මට සිරි මෙන්න තියෙනවා වඩු ගෑල්ල ෂා ටොයිය වාණ්ඩයක් හැබැයි මේක ඇතුළත් හොඳයි බං ඉඳගෙන බලමු ෂා සුපිරි බං අඩු වාහනේ හම්බෙන ගාන්නම් වටිනවා නේ බං ආවිෂේ ඔව් ගාන වටනවා සිරාට නම් පාඩු නෑ බලමු ඩිගි ඇස්සමනා දිර්ලා නම් මම ඉල්ලද කියලා බලන්නත් ඕනේ එළියෙන් මචං අඩු නෑ මම මේ හොඳටම ගහලා තියෙන පේන්ට් එක නම් ලොවෙත්ම සුපිරි ඔයාලට කැමති විදිහකට ඕක හදලා දෙන්න guys වාහනේ පොඩ්ඩ මොඩිෆයි කරගන්න තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපි බලන්න টপ සීක්‍රට් එකෙන් බෆර් එකක් දාන්න টপ සීක්‍රට් බෆර් එක টপ සීක්‍රට් බෆර් එක අනිවාර්යෙන්ම දාමු ලෙජෙන්ඩරි මිනිහෙක්ගේ බෆර් එකක් අනිවාර්යයෙන් අපි දාන්න ඕනේ මේක නම් මචං R34 මම කැමති නෑ මචං R34 එකේ ලුක් එක මේ නැති කරන්න ඒකට ඔරිජිනල් ස්පොයිලර් එක අපි තියෙනවා බෆර් එක පිටිපස්සේ බෆර් එක টপ සීක්‍රට් ළඟම යන් අපි ඒක මොකද වටේම යන්න ඕනේ එකම බ්‍රෑන්ඩ් එක টপ සීක්‍රට් ලගිරි බොනට් එක টপ සීක්‍රට් ළඟ මොකද කාබන් ෆයිබර් අපිට දාගන්න පුළුවන් කාබන් ෆයිබර් ඒක දැම්මම මචං weight reduction එක ගැන කවන්නේ අපි කාබන් ෆයිබර් දාගෙන ඉමු පොඩි එන්ජින් මොඩිෆිකේෂන් ටිකකුත් අපි යන් අපි මචං මුලින්ම මොකද්ද එයා ෆිල්ටර් එක පොඩ්ඩක් මාරු කරගත්තා ඒත් එකම අපි ඉග්නිෂන් නාමනා සයිලන්සර් එකක් හොඳ සයිලන්සර් එකක් දාගමු මේකේ තියෙන ස්ටොක් සයිලන්සර් එක මේ විදිහේ සද්දයක් එන්නේ බලමු හොඳයි පර්ෆෝමන්ස් පැත්තට සද්ද ලොකුවට වෙනස් වුණේ නැහැ මචං පර්ෆෝමන්ස් වෙනස් එකයි අපි මේ ඔක්කොම ටික දාගමු මචං මැක්ස් ලෙවල් එකට අපිට සල්ලි තියෙනවද දන්නේ නැහැ සල්ලි මදි වුණොත් අපි එන්ජින් බ්ලොක් එක රේසින් එන්ජින් බ්ලොක් එකක් දාගත්තා පිස්ටන් ෆෝර්ජ් කරමු අපි ට්වින් ටර්බෝ සවුන්ඩ් එකක් බලමු මේ බැරි වගේ බං තියෙන සුපිරි බ්ලෝ ඔෆ් එක ඇන්ටි ලැගුත් තියෙනවා මචං ඇන්ටි ලැග් දාන්න ඕනේ මචං ඒත් එකම අපිට ඉන්ටර්කූලර් ෆ්‍රන්ට් මවුන්ට් ඉන්ටර්කූලර් එක අපි හොඳ ඉන්ටර්කූලර් එකක් දානවා ස්ටොක් එක නැතුව හොඳ ආෆ්ටර් මාකට් එකක් දාමු ඔයිල් කූලින් සිස්ටම් එක හොඳට දාන්න ඕනේ ෆ්ලයි වීල් එක අනිවාර්යෙන්ම අපි හොඳ එකක් දානවා රේසින් ෆ්ලයි වීල් එකක් දාගත්තා ඒත් එකම අපි යන්න ඕනේ දැන් මේකේ අපි හදන්නේ සුම්ම යෑමක් යන්න හරිද මේක හොඳට බ්‍රේක් ටික තියෙන්න ඕනේ මචං නවත්ත ගන්න පුළුවන් වෙන විදිහට racing brakes මම ඔයගොල්ලන්ට brake system එක පෙන්නන්න ඔරිජිනල් තියෙන්නේ මෙන්න මේ විදිහේ Brembo brakes එන්නේ අපි මේ විදිහට ventilated disc එක තියෙනවා මේ විදිහට මෙන්න මේක තමයි හොඳම එක ඒක දාගෙන බලමු කාර් එක පොඩ නියන් දැන් වැගන් ආර් එක වගේ උස වෙලා තින්නේ මචං පහත් කරගමු මෙන්න මේ විදිහට මේ ඔයගොල්ලන්ට පේන විදිහ කාර් එක බය වෙන විදිහ මේක තමයි උඩරිම ලෝ එක මේක උඩරිම උස්සලා අපි මචං මේ මට්ටම හොඳයි හරිද ඒත් එක්කම අපි රෝලර් කේජ් එකක් යන්නේ නැහැ මේකේ. අපි ගයිස් ක්ලච් එක පැත්ත පොඩ්ඩක් හදමු. රේසින් ක්ලච් එකක් ඕන මචං නැත්නම් ක්ලච් එක මචං ස්ලිප් වෙනවා. හරිද? හොඳටම හැබැයි මචං මොකක්ද කියන්නේ බස් එකක් පැද්දා වගේ තමයි මචං. අමාරුයි. කකුලට නිකන් වද දෙනවා වගේ තමයි කකුල කාෆ් එක එනවා මචං එකෙන්ම මේක පැද්දාම දැන්. රේසින් ක්ලච් දාද්දි පොඩ්ඩක් ඒව තමයි. ටයර්ස් පැත්තට අපි එමු. හොඳ කට්ට තියෙන ටයර් එකක් දාමු ගයිස්. ස්ලික් රේස් ටයර් ඔක දාගමු. ඒත් එකම ටයර් වල පළල අපි පොඩ්ඩක් වැඩි කරලා ගමු. ඔන්න ඔය විදියට. ටයර් එක එළියට පන්නමු. අනිවාර්යයෙන්ම එළියට පන්නන්න ඕන ටයර් එක. ඒත් එකම අපි ඔරිජිනල් රිම් එක තියාගන්න පුළුවන් ගයිස්. නැත්නම් අපිට පුළුවන් මේක මොකද්ද? වෙනස් කරන්න රිම් එක.
ලස්සන රිම් එකක්. ඉතින් සුම්මා රිම් එකක්. අද පටන් ගද්දිම හොඳ රිම් එකක් හම්බුණා කියලා හිතෙනවා. නැත්තම් මේක මෙහෙම රිම් එක ස්ටොක් තියමුද අපි? රිම් එක ස්ටොක් තියමුද නැත්තම් රිම් එක දාගමු. මේ වගේද මේ වගේද නෝන්ඩි නෑ මචං මේ වගේ. ලොකෝට රිම් තෝරන්න බෑ මචං දැන්ට දාමු රිම් එක. හරි ගයිස් ඔන්න තියෙනවා අපේ කවිෂත් අරගෙන මචං LC 250ක් කවිෂ මොකෝ වන්නේ සබයිද? කොහමද? සල්ලි කියලා බැලුවේ නෑ ගත්තා. නියමයි මේ තියෙන්නේ මගේ වණ්ඩිය. නිකන් ආයෙත් ටොයියා සීන් එකේ තියෙන අපි බලමු ඉස්සරහා. අඩෝ නියමයි. කවිෂගේ බලමු කවිෂ නිය වාහන දෙකම ඔන්න එකම විදියට නිය එක view එකෙන් පෙන්වන්න යන්නේ. නියමයි. එහෙනම් කවිෂ පොඩ්ඩක් පැදලා බලමු නේ වාහනේ. යා. අදලා දිනවා ආයි සුගිරි මේක පිකප් එක බං මිස් කරනවා මම නිකන් අර මගේ ඇකට කපුවල් කරයා එක් මගේ ඇකට කපුවල බං සාමු පිළිමාරන්න බං අවිස් මේ පාර බලන්න මොකද දන්නේ ආම්මා කෙලිගෙන පාරද පාලුවන් පාරද නෑ මේක හයිවේ තමයි. ආගෝ පාගල තියෙන ඇල්ලට අනිල පාගල තියෙන ගයිස්. ඕ 270යි. 280 වෙනවා වගේ එකක් තව ගියර් එකක් ඉතුරුයි බං. මගේ 280යි. ඒක සවුන්ඩ් එක. හරි. වාහනේ ඉවරයි. පොඩි අකර දැම්මක් පුළා ඉස්සර අපමාන. වාංගු බෙඩින් කරලා යන්නේ වාංගු. ඒක පස්සේ කතාවේ. ඉතින් වයි. ඒක කරා දුන්නේ. ඉන්න ගිලින් පාරක් හම්බෙනවා. සුබිරි. 300යි. wow. 350යි. පාර දිරානම් තව යනවා. ඔප්පි තිබ්බට පිකප් වෙනවා. ඔව් ඔප්පි දෙවි පිකප් වෙනවා. වෝල්ට් ටයිප් එක. ඔව්. මාර්ග තරම පුළුවන් නේද? ඔව්. ගන්න ගියේ මොන්ට දැකලා ආසී. ඇක්සිඩන්ට් එකක්. ඒක කපන්න වෙනවා කරන්න දෙයක් නැහැ. ඇක්සිඩන්ට් කරන්න කියලා. එහෙනම් කවිෂ මම මේම තිල් පාරක් ගාගෙන යනවා. එහෙනම් සෙට් එකම ආපුවා ඉරිදට සෙට් එකම ඉරිදට සෙට් ඉරිද ආතල්ලක් දාම අපේ අනිත් සෙට් එකත් වාහන සෙට් එක පොඩ්ඩක් බලනවා දාම මචං. උන්ට කියන්න එපා අපි වාහන ගත්තා කියලා හරිද? නෑ. උන්ට කියන්නේ. හරි. එහෙනම් අපි කැපුණා. හරි. එහෙනම් අපි ගියා.